තෙරුවන් සරණයි සියලුම දෙනාට මේ වෙලාවේ අවසර පතනවා අතිපූජනීය ධම්මරතන රහතන් වහන්සේ ඔබ වහන්සේගෙන් මට පාද නමස්කාර කොට අවසර පතමි ධර්ම දේශනාව පවත්වා යාම සඳහා මගේ ගෝදේව උත්තමයන් වහන්සේ ඔබ වහන්සේගේ පාද නමස්කාර කොට පළමුවත් දෙවනුවත් තුන්වනුවත් ඔබ වහන්සේගෙන් අවසර පතමි. මේ තථාගතයන් වහන්සේගේ සී සද්ධර්මයේ සූත්‍ර පිටකයෙන් විනය පිටකයෙන් අභිධර්ම පිටකයෙන් මම වෙනුවෙන් ඔබ වහන්සේ කල්ප ගණනාවක් දේශනා කරමින් මේ සංසාර ගමනේ එක්තරා මොහොතකදී ඔබ වහන්සේ මට හමු වුණා. මට එදා මතකයි මැරුණන් පස්සේ කොහෙද යන්නේ මෙහෙණින් වහන්සේ කියලා ඇහුවා. මට හිතිය තැන අමතක වුණා. මට පොඩි කේන්තියකුත් ආවා. මං ඒ වෙලේ අසරණ වුණා. මම දින ගණනාවක් කල්පනා කළා. මම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ කසාවතක් පුරවගෙන ඉන්නවා. මම දානෙ ගන්නවා. උපාසක උපාසිකාවන් ඔළුවේ තියාගෙන දානෙ ගේනවා. මට මෙහෙණින් වහන්සේ කියලා පූජා කරනවා. මම උදේට දානෙ ගන්නවා. දවල් දානයක් ගත්තා. නැති දවස් තිබුණා. විකාල භෝජනේ දිවි හිමියෙන් රැක්කා. හවසට බෝධි පූජාවක් තිබ්බා. එහෙම තමයි මගේ කාලය ගෙවුනේ. අපේ ගෞතම රහතන් වහන්සේ මට මුණ ගැහුණන් පසුව මට සෑහෙන්න දේවල් කියා දුන්නා. සමතේ භාවනා කරන විදිය, කමඨහන්, විදර්ශනා කමඨහන්, ඒ වගේම ගොඩක් දේවල් කියා දුන්නා. ඊට පස්සේ දවස් 10ක වැඩමුළුවට සම්බන්ධ වුණා. ඉතින් පළවෙනි දවස් 10 වැඩමුළුවට සම්බන්ධ වුණ පස්සේ මම කල්පනා කළා මම මේ පැවිදි ජීවිතේ මොනවද කළේ? මම වඩාගත්තේ නැහැනේ. මගේ හිත සුවපත්ලා නැහැනේ. මගේ මේ අනාත්ම ස්වභාවයවත් මම හරියට වඩාගෙන නැහැනේ කියන කාරණා මට පැහැදිලි වුණා. ඉන් පසුව මම අදිස්ථාන කරගත්තා මම භාවනා කරනවා කියලා. මම කලින් හිතන් හිටියේ භාවනා කරන්නේ නැතුව අභිධර්මයේ ටික ඉගෙන ගත්තම හිත තුළ තියෙන සකස් වෙන සිත් ස්වභාවය මම දැනගෙන හිටියා. මම විශ්වවිද්‍යාලයේ අභිධර්ම භාගය දීලා පාස් වෙලා මම ඉන්න කෙනෙක්. බෞද්ධ ශිෂ්ටාචාර විභාගය දීලා පාස් වෙච්ච කෙනෙක්. ඒ වගේ විභාග ගොඩාක් මම භාගතුන් වහන්සේගේ පැත්තේ විභාග මම ගොඩාක් ලියලා මම පාස් වෙච්ච කෙනෙක්. නමුත් මම දැනගත්තා අපේ ගෞතම රහතන් වහන්සේ මුණ ගැහුණු පසුව මම දැක්කා මේ ස්වභාවය කොයිතරම් වෙනස් ස්වභාවයක්ද. මේක ප්‍රායෝගික ප්‍රැක්ටිකල් කළ යුතු දෙයක් කියන දේ මට හොඳටම තේරුණා. මම සමහරවිට වරින් වර කෝල් කරමින් වරින් වර කමටහන් ලබා ගැනීම අභිධර්මයේ පැතිරින් ප්‍රශ්න අහමින් සමහරවිට මට හිතෙනවා අපරාධ කතා කරේ. සමහරවිට ඔළුව පලායන තරම් කමටහන් ලැබෙනවා.
ඊට පස්සේ ටික වෙලාවකින් ඇත්ත නේද මේ දේශනා කරේ රහතන් වහන්සේ කියලා මට තේරෙනකොට මම සුවපත් වෙනවා. මගේ හදවත පිච්චීමෙන් සුවපත් වුණා. මම ඒකයි ඔබ සියලු දෙනාටත් මතක් කරන්නේ රහතන් වහන්සේගේ කමඨහන් අති ගාම්භීරයි. ඒ කමඨහන් ඔබට සමහරට අද දවසේ තේරෙන්නේ නැති වෙයි. සමහර කමඨහන් තේරෙන්නේ නැති වෙයි. මොකද මටත් තේරුන්නේ නැහැ මම අභිධර්මයේ ප ဋ ාණ පිටකනේ ඉගෙනගෙන හිටියත් පාඩම් කරලා තිබුණත් මම වඩාගෙන නැති නිසා මට ඒ කමඨහන් තේරුන්නේ මීට වසර 3කට කලින් වගේ තමයි මට රහතන් වහන්සේ මුල ගැහෙන්නේ. මට දැන් ඕනම තැනක කියන්න පුළුවන් දවස් 3ක් මගේ නිරෝධ සමාපත්තියේ වැඩ ඉන්න පුළුවන් කියනකොට මට සිංහෙක් කමට පාපෝච්චාරණය කරන්න පුළුවන්. මගේ ගුරු දේව උත්තමයන් වහන්සේට අතිපූජනීය ධම්මත රහතන් වහන්සේ මාගේ නැවත වාරයක් নমස්කාරය පූජා කරමින් පූජා වේවා. ඒ රහතන් වහන්සේට මුණ ගැහිච්ච වෙලාවේ ඇත්තටම මට hina ගියා රහතන් වහන්සේ කියවට පස්සේ. මොකද සාමාන්‍ය බාට දෙකක්වත් නැතුව වාහනයක්වත් නැතුව ඇව ඔබ වහන්සේ වාහනේ මොකේද වැඩි කියලා මම බස් එකේ වැඩි කිව්වා. මට පළවෙනි දවසේ හම්බ වෙච්ච වෙලාවේ මම කල්පනා කළා ඒකෝ රහතන් වහන්සේ කෙනෙක් නම් වාහනයක් තියෙන්න එපා. මිනිස්සු රහතන් වහන්සේ දැක්කේ නැද්ද? නැත්තම් මේ ලාභ සත්කාර සඳහා ප්‍රශංසා සඳහා රහතන් වහන්සේ මෙහෙම පපෝච්චාරණය කළාද කියලා මට ප්‍රශ්නයක් ආවා. මට විනාඩි 5ක් සාකච්ඡා කරනකොට මට දැනුණා ලොකු විශ්වාසයක් මගේ ඇඟට දැනුණා. මම ආලෝකයක් දැක්කා. මගේ ආලෝකය පූර්ණ වුණා. ඒ මට හමුුණත් බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන්. ඉතින් ආහඹල සහමවීමක් ආතන් වහන්සේ. ඉතින් මම දැක්ක පස්සේ හිතුණා මට මේ ජීවිතේ අවුරුදු කීයක් පරණ ජීවිතයක්ද පුළුවන් ඉන්නේ. මං ඇහුවා. ඊට පස්සේ කිව්වා මේ සොහොන් රෙදි වලින් සකස් කරපු ජීවිතයක්. පාඩු ගහන කාලේ පරක්කු වෙලා ඒ නිසා තමයි පාට පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. ඔබ දකිනවා මාව දකිනවා පිස්සෙස්සේ දකින්න ඇති නේද මෙහෙණින් වහන්සේ කියලා. එහෙම ඇහුවා තාතන් වහන්සේ මගෙන්. මට එකපාරම ඔව් කියවුණා. එහෙනම් හරියට මාව දැක්ක කිව්වා. ඇයි පුචජ්ජ ඒක හැබස් කිව්වා පුචජ්ජ භූමියෙන් මිදින් දහස් වෙච්ච කෙනෙක් දකින්නේ පිස්සෙස්සේ කියලා කිව්වා. ඔබ පුචජ්ජන භූමියේ ඉන්න නිසා තමයි ඔබට එහෙම මාව පේන්නේ කියලා තාතන් වහන්සේ විලාවේ වදාළසේක. ඊට පස්සේ වෙලේ channel එක බලන්න කියලා මට කිව්වා. මම නිකමට නම්බර් දාගෙන ආවේ. නමුත් මට හිතුණා මොනවා යමක් ගන්න ඇති කියලා තමයි ඇමතුමක් ලබා ගත්තේ. ඉතින් මාස 6ක් වගේ කාලයක් තිස්සේ සෑම දවසකම විනාඩි 10ක් 15ක් වගේ සාකච්ඡා කරන ධර්මයේ පිළිබඳව අභිධර්මයේ පිළිබඳව. ඉතින් රහතන් වහන්සේගේ විශේෂ ලක්ෂණයක් තිබුණා. අභිධර්මයේ වචනේ භාවිතා නොකර උදාහරණ සහිතව කමඨහන් මඩ ලබා දුන්නා. ඒකට නැවත වාරයක් අපේ ගෞතම රහතන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ වගේම අද දවසේදී මේ නාලිකාව ආරම්භ කිරීමට මට අවසර ලබා දුන්නා. ඉතින් උන්වහන්සේගේම channel නාලිකාවක් ආරම්භ කරන්න මට අවස්ථාව ලබා දුන්නා. මම ඉතින් උන්වහන්සේගේ දැනට පිරිවෙනේ බාරකාරත්තේ මිහිණි ආරාමේ බාරකාරත්තේ
මට පැවරුණා. ඉතින් අද මම හිතුවේ මෙහෙණින් වහන්සේලාගේ ආරාමේ බාරකාරත්වය ගොඩාක්ම අමාරු වෙයි කියලා. අනේ ඉතාම හොඳ මෙහෙණින් වහන්සේලා මට ලැබුණා. මොකද ආධ්‍යාත්මික අනාත්ම 6ක් 7ක් වඩාගෙන ඉන්න අවුරුදු 10-12 මෙහෙණින් වහන්සේලාත් මට හමු වුණා. ඒ තරම් අගය කරන්න ඕනේ මේ වෙලාවේ රහතන් වහන්සේගේ ගෝල ශිෂ්‍යයන් ටික. ඒ වගේම ගොඩාක්ම හොඳ මට්ටමේ භාවනා කටයුතු කරනවා. කිසිම කෙනෙක් නෑ පැය දවසක් භාවනාවේ ඉන්න බැරි කිසිම මෙහෙණින් වහන්සේ කෙනෙක් මේ ස්ථානයේ නැති බවත් දන්නවා. මොකද මටත් දවස් 3යි පුළුවන් වෙන්නේ ඉන්න නිරෝධ සමාපatti ඉන්න පුළුවන් වෙන්නේ අපේ ගෞතම රහතන් වහන්සේට දවස් 5මාරක් වැඩ හිටිය අවස්ථාවේදී මම අපි මේ සිරිපාද අඩවියේදී දාන පූජා කරන්න මම අවස්ථා 4ක් සම්බන්ධ වුණා. ඉතින් අපේ උපාසක උපාසිකාවන් එක්ක නමුත් අපි දාන පූජා කරගන්න දුන්නේ නැහැ. පස්සේ දවසේ දවස් 5මාරකින් අපේ ගෞතම රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් අවදි වී සිරිපාදේ පත්මේ උඩ වන්දනා කරන්න ගොස් නැවත හැටන් පැත්තෙන් වැඩියා කියලා මට ආරංචියක් ලැබුණා. ඉතින් අපේ දානයක්වත් මට පූජා කරගන්න බැරි වුණා. ඉතින් ඒ වෙලේ උන්වහන්සේට දාන පූජා කරලා තිබුණේ වෙනත් ජාතිකයෙක්, දෙමළ ජාතිකයෙක් පොඩි කඩේක. ඉතින් ඒ කුටිය දෙකක් දවස් ගණනාවකට පසුව දවස් 6මාරකට 7කට ආසන්න කාලේ කොටිය දෙකක් පූජා කරපු අපිට වාසනාවක් නැති වුණා දාන ටිකක් පූජා කරගන්න ඒ නිරෝධ සමාපත්තියෙන් පසුව. නමුත් වෙනත් ජාතික දෙමළ මහත්මයෙක් තමයි දවස් 6මාරකට පසුව කොටිය දෙකක් පූජා කරන්නේ. ඉතින් එතුමා අද රහතන් වහන්සේගේ භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලෙකුට දැනට වැඩ ඉන්නවා. ඉතින් මට ඒක මතක් කළා අද දේශනාවේදී චූටි හැඳින්වීමක් කරන්නයි කියලා මතක් කළා. මම රහතන් වහන්සේ හමු වුණේ කොහොමද කියලා දේශනාවක් කරන්න ඕනි කියලා ඒ ස්වාමීන් වහන්සේට මතක් කළා. ඉතින් අද සවස් භාගයේදී අපේ ගෞතම ඒ ස්වාමීන් වහන්සේ දේශනාවක් කළා කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මගේ මේ මංගල දේශනාව නිසා කිසියම් අඩුපාඩු මොනවා හරි වචන වලින් අඩුපාඩුවක් හිංගයක් හිංසාවක් වෙන්න ඇති. සමහර එහෙම වෙන්න ඇති කියලා වෙච්ච අවස්ථා ඇති. සමහරලාට මම කලින් ඉංග්‍රීසි ගුරුවරයෙක් වශයෙන් සේවය කරන කාලේ මම වේදිකාවක මයික් එකක් කරන් සාකච්ඡා කරත් වසර ගණනාවක් මයික් එකක් කරගෙන කතා කරලා තිබුණ නැහැ මෙතෙක් වෙනකම්. ඒ පළපුරුද්ද ඒ වගේ පළපුරුද්ද කියන්නේ මයික් එකේ හඬ ඔබට ඇහෙන පරාසයට මයික් එක තියාගන්න අපේ උපාසක පුතෙක් ඇවිල්ලා 3 පාරක් මගේ මයික් එක මේ වෙලාවට හදලා ගියා. ඉතින් ඒ පුතට බොහොම පින්. ඒ ධර්ම දේශනාව ලෝක සත්‍යයට ධර්ම දෙන්නද හොඳට සේවනය කරන්නට උදව් කරපු පින්වත් පුතට බොහොම පින්. ඉතින් එහෙනම් අපේ අතිපූජනීය ධම්මරත රහතන් වහන්සේ නැවත වාරයක් මාගේ පාද නමස්කාර කොට මගේ ජීවිතේ පූජා කරමින් පූජා වේවා කියලා උන්වහන්සේ මගේ පාද නමස්කාර කරන වන්දනා කරනවා. ඒ වගේම මේ සංසාරයේදී අපිට හමු වුණු ගෞතම කල්යාණ මිත්‍රයා කිව්වොත් ඊට එහා ගිය කල්යාණ මිත්‍රයෙක්
ඔබේ වැරදි විතරක් දේශනා කරනවා. ඔබේ හොඳ නම් දේශනා කරන්නේ මටත් කිව්වා. හැම වෙලාවෙම මට මතක් කරන දෙයක් තමයි ඔබේ වැරදි කියන්නද ඔබේ අඩුපාඩු කියන්නද කියලා තමයි උන්වහන්සේ අපෙන් අහන්නේ. ඉතින් අපි සමහරවිට හා කියනවා. හා කියලා වෙලා සමහරවිට හිත දෝංකාර දෙනවා. පපුව පිච්චෙනවා සමහරවිට ඒ කමටහන් වලට. නමුත් ඒ කමටහන් භාගතුන් වහන්සේ සීමුඛයෙන්ම දාලසේක කමටහන් අපිට තව සරල කරලා දේශනා කරනකොට අපිට දැනෙනවා බුද්ධ සත්‍ය කොහොමද කියලා. අද ඒ වගේ කෙටි කාලයක් තුළ මේ වගේ අනාත්ම මටක් වඩා ගන්න පුළුවන් වුණේ මට මේ වගේ රහතන් වහන්සේ මුණ ගැහිච්ච නිසා. නැත්තම් අද මම සමහරවිට ස්වාමි පුරුෂයෙක් එක්ක දරුවෝ ටිකක් අතේ තියාගෙන නලව ඉන්න දවසක් වෙන්න තිබුණා. මොකද මට එහෙමත් තියෙන හිතිච්ච අවස්ථා තිබුණා මම මහාන වෙච්ච කාලේ. මොකද අපිට ධර්මයේ ආධ්‍යාත්මික සත්‍යයක් ලැබුණ නැහැ. නිසා ඔහේ බෝධි පූජාවක් තියාගෙන හිටිය කාලේ හිතුණා. එතකොටත් මට පෙම්වතෙක් කතා බහ කරා. මට දැන් ලැජ්ජ නෑ එහෙම කියන්න. මොකද මට පෙම්වතෙක් කතා කරා. ඉතින් මම කිව්වා මම මෙහෙණින් වහන්සේ කෙනෙක් කියලා. කටින් කිව්වත් මගේ හිත ඇතුලේ පොඩි බැඳීමක් තිබුණා. ඉතින් මම අපේ ගෞතම රහතන් වහන්සේ හමු වුනේ නැත්තම් මං අද ගිහි ගෙදර දරුවෙක් නලවනවා වෙන්න පුළුවන්. ඒ නිසා නැවත වතාවක් අපේ රහතන් වහන්සේට මාගේ নমස්කාරය පූජා කරන මේ වෙලාවේ ඉතින් මගේ පෞද්ගලික ජීවිත කතාවත් ඔබ මම දේශනා කරේ ඒකයි. ඉතින් එහෙනම් ඔබ සියලු දෙනාටම නිවන් දොරටුව අවබෝධ වේවා සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරන මගේ මංගල දේශනාව තුළදී එහෙනම් ඔබ සියලු දෙනාටම බුදුන් දැක නිවන් දකින්න මේ ආත්මයේදීම සත්‍ය ධනෙ ලැබේවා කියලා අනුමෝදන් වෙනවා. ඉතින් මට අපේ රහතන් වහන්සේට කොයිතරම් වන්දනා කරත් මන්දි. මට සමහර වන්දනා කරන්න එපා කියලා මට බැරිම අවස්ථාවක් තියෙනවා. මම භාවනා කරගෙන වැඩමුළුවේදී සමහර දවස්වලට 4-5 පරම වන්දනා කරනවා. මට වන්දනා කරන්න එපා කියලා මට බැන්නා. ඇයි භාවනා කරගන්න කියලා ඒ තිබ්බ උන්වහන්සේ තිබ්බ මෛත්‍රී කරුණාව නිසාමයි. ඒක මට හදවත දැනෙන දෙයක්. මට භාවනා කරගන්න කිය සමහරවිට මට මතකයි කෝටුවක් ගෙනලා මගේ පිටකාව පුටුවක් හේතු කරලා කෝටුවක් හිටවලා තිබ්බා. මං ආරමේ පැද්දෙන හින්දා මට මම භාවනා කරනකොට ඉස්සරහේ පැද්දෙන නිසා පුටුවක් ගෙනලා කෝටුවක් හේතු කරලා තියලා තිබ්බා. මම ඒ කෝටුවේ අයිපැත්තේ පැද්දෙන නිසා වැටී කියලා භාවනා කරගන්න කිව්වා. පුටුවක් තියලා තියෙන්නේ වැටෙන්නේ නැහැ කියලා මට කිව්වා. ඒ වගේ ගොඩාක් කමටහන් පැත්ත මට කියන්න තරම් බැරි තරම් කමටහන් මම ලබා දුන්නා. මේ වෙලාවේ මට අනාත්මට හරියට වඩා ගත්තා කියලා මට කියන්න පුළුවන්. ඕනම තැනකදී ඕනම තැනක නිරෝධ සමාපත්තියේ දවස් 3ක් වැඩ ඉන්න පුළුවන්. මගේ අන් දෙක දික් වේ දන්නේ මම එහෙම කිව්වා කියලා. නමුත් මම ඔබට මේ දේශනා කරේ ඔබේ අවශ්‍යතාවය නිසායි. එහෙනම් මම පාපිස්සක් වගේ තාම මෙහෙණින් වහන්සේ කෙනෙක්. ඉතින් ඒ නිසා ඉන්නං තිරුවන් සරණයි. උඩත් දෙසක තිතිමත් කාලය කිමින් යනවා. ඉතින් එහෙනම් තිරුවන් සරණයි. සියලු දෙනාටම සුවපත් වේවා.